බයිබලයේ තියෙන ආඥා 613. ඒ ආඥා 613 කියන්නේ ඔයා කොහොමද ජීවත් වෙන්න ඕනි කියලා තමයි ওই බයිබලයේ කියලා තියෙන්නේ. එතකොට ඒකෙන් කරන්න කියලා තියෙනවා 248ක්. කරන්න එපා කියලා තියෙනවා 365ක්. මට මතක විදියට. එතකොට ඒ කියන්නේ අපිට මේ විදියට ජීවත් වෙන්න මේ විදියට ජීවත් වෙන්න කියන එක තමයි කියන්නේ. එතකොට මේකෙදී මම උදාහරණයක් කිව්වොත් තීතස් පොතේ තියෙනවා 3:9 මෝඩ විවාද කරගන්න එපා. මේ වාද විවාද වලට යන්න එපා. ව්‍යවස්ථාව ගැන දබර කරගන්න එපා. ඒ කියන්නේ අපි වචනය ගැන මේ බයිබලය ගැන කාත් එක්කවත් කියලා මේ දබර කරගන්න යේසුස් වහන්සේ කියන්නේ තමයි ඇත්ත අරකයි මේකයි කියලා අපි කෑ ගහගෙන රණ්ඩු කරගන්න අවශ්‍ය නැහැ. මේක යහපත් පිළි අරගෙන තමුන් දෙවියන් වහන්සේ තුළ ජීවත් වෙන්න කියලා කියන්නේ. දෙවියන් වහන්සේ අනිත් එක්කෙනාට කතා කරයි. ඒක ගැටලුවක් නැහැ. එතකොට අපේ ආලෝකය දැකලා තමයි වෙනස දැක්කම තමයි අනිත් මිනිස්සයාට හොයන්න හිතෙන්නේ. නැතු අපි විවාද කරගෙන වැඩක් නැහැ. ඉතින් ඒක තමයි බයිබලය කියන්නේ. ඒ වගේම කියනවා මතෙව් පොතේ කියනවා මේ දකුණු අතින් දෙන දේ වම් අතට දැනගන්න ඉඩ තියන්න එපා. කාට හරි උදව්වක් කරනවා නම් දුප්පතෙක්ට උදව්වක් කරනවා නම් ඒක ඔයා දැනගත්තම ඇති. ඔයා මේක පත්තරේ දාන්න ඕනේ නැහැ. ඔයා අනිත් එක්කෙනාට කිය දඟලන්න ඕනේ නැහැ. ඉතින් බයිබලයේ කියලා තියෙනවා මේ විදිහට ජීවත් වෙන්න කියලා. අපි හැබැයි ගොඩක් වෙලාවට කාට හරි උදව්වක් කරනවා නම් අඩුම ගානේ අල්ලපු ගෙදර එක්කෙනාට හරි ඕක ගැන කියනවා. එහෙමනේ. නැත්තම් පෙන්නනවා මොකක් හරි කියන්නේ ඉඟියක් දෙනවා. මම අරයට මෙහෙම කරා ඒක වැඩක් නැහැ. බයිබලයේ කියනවා ඒක අවශ්‍ය නැති දෙයක් කියලා. ඒක ඔයා අඩුම ගානේ මේ දකුණතින් දෙන දේ වම් අතටවත් දැනගන්න ඉඩ තියන්න එපා කියලා. එච්චර ඒක රහසක් විදියට තියාගන්න කියලායි බයිබලයේ කියන්නේ. හැබැයි අපි කරන්නේ නම් අනිත් පැත්ත. ඉතින් ඒ වගේම තමයි මේ කරන්න කියලා තියෙනවා මොනවද දෙමාපියන්ට ගරු කරන්න, දෙමාපියන්ට ආදරය කරන්න. එතකොට මේක දෙමාපියන්ට ගරු කරන්න Facebook එකෙන් ගරු කරන්න අවශ්‍ය නැහැ. මේ I love you mami අරවා මේව දාලා නැත්තම් මේ බර්ත් එකට විශ් කරලා දාලා සමහරලාට අම්මා Facebook නැහැ. හැබැයි අපි දානවා Facebook එකේ මා බොරු බොළඳ වැඩ. ඉතින් ඒව කරන්න අවශ්‍ය නැහැ. බයිබලයට අනුව ජීවත් වෙනකොට හරි ලේසි වෙලා තියෙන්නේ. දැන් සමහර අය හිතනවා මේ කොහොමද අපි ජීවත් වෙන්නේ මේ කොහොමද අපි හොඳ වෙන්නේ කියලා. මේ බයිබලයේ ඔක්කොම තියෙනවා. ඊළඟට තියෙනවා මේ ඉරිදා සබත සුද්ධ ලෙස පවත්වන්න කියලා. ඒ කියන්නේ ඉරිදානේ ලංකාවේ අනුව. එතකොට සුද්ධ ලෙස පවත්වන්න කෝල් එකක් දීලා යාළුවාට කියනවා මේ මචං අද ඉරිදානේ සෙට් එමුද බං කවුරුත් නැහැ මේ අපේ ගෙදර වරෙන් සෙට් එමු අඩියක් ගහමු කියලා. එතකොට ඒක සුද්ධද? ඒ දෙවියන් වහන්සේට කරන ලොකුම අගෞරවය ඒකයි. ඉතින් වචනේ තියෙනවනේ බීමතින් මත් නොවෙල්ලා කියලා. ඉතින් ගොඩක් දේවල් මේ වචනේ තුල තියෙනවා. හැබැයි අපි කරන වැඩේ අපි කොහොමද හොඳ වෙන්නේ කිකින් නටනවා. හැබැයි හොඳ වෙන්න විදියක් දෙවියන් වහන්සේ වචනේ කතා කරලා තියෙනවා. හැම දෙයක් ගැනම කතා කරලා තියෙනවා. අපිට ආයේ වෙනම හොඳ වෙන්න දෙයක් නැහැ. ඒක වචනේ කියවම ඇති. ඉතින් මේ ගොඩක් දේවල් තියෙනවා. බලන්න ඉතින් බයිබලයේ කියවලා බලන්න ගොඩක් දේවල් එලිදරව් වෙයි. තමුන්ට හැදෙන්න ඕනේ දේවල් දෙවියන් වහන්සේ මඟ පෙන්නයි. යේසු වේටයි.